සුබ උදෑසන. මම මේ උසන් පොයේ දවසේ මම මේ කරන තුන්වෙනි වීඩියෝ එක. මේක හැබැයි දවසින් දවස මේ එකින් එක මාරුවට තමයි දාන්නේ. අද මාතෘකාව තමයි අවුව වැස්ස අල්ලා ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. අවුවයි වැස්සයි කියන එක අල්ලා ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් සමහර අය අවුව පහිනකොට අවුවට බයිනවා. හරි? වහිනකොට වැස්සට බයිනවා. හරි? එතකොට මේ මම මැදින් පිළිදෙන් තමයි යම් දෙයක් කියන්නේ. මැදින් පිළිදෙන් කියන්නේ අවුව කියන්නේ ඒකාන්තයක්, වැස්ස කියන්නේ ඒකාන්තයක්. හරි. ඒතර අවුව අල්ල ගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. වැස්ස අල්ල ගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේක ගොඩක් බලපාන මේ කාලේ අර දැන් මේ කාලේ කාලගුණය වෙනසක් වෙනවානේ. පැසිෆික් සාගරයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 2කින් විතර වෙනස් වෙලා තමයි මේ ලෝකෙට මේ වැස්සක් උදා වෙලා තියෙන්නේ. හරි. දැන් කියනවා මේ අද මැදින් පොය, අද පොසොන් පොය පොසොන් පොයෙන් පස්සේ මේ ලංකාව කාන්තාරයක් වෙනවා කියලා තියෙනවා. හරි. තමයි ජනතුමාගෙන් මේ රැස්වීමක් තිබ්බා මේ ඒකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. හරි. එතකොට ඒකෙදි අපි සමහරට මුහුදු ජලයක් ෆිල්ටර් කරන්න වෙන තත්ත්වයකටපත් වෙනවා. හරි. ඒකෙන්ද මේ අපිට කරන්න ඕනේ මේ අවුව වැස්ස කියන එක අල්ල ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොකද සබාදහමට පිටින් අපිට යන්න බෑ. සබාදහමේ හැසිරීම අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ වහින කාලේට වැස්සට බහින්න එපා. අර පැසිෆික් සාගරයේ අවුලක් කියලා හිතන්න. ඊළඟට දැන් හිතානින් දැවෙනකොට පායනවා. පායන්න ගත්තට පස්සේ මම හිතන්නේ මම දැක්ක නෙදර්ලන්තයේද කොහෙද මේ රටක 17 කට්ටිය මැරිලා මේ අවුවට. ඊය සෙන්ටිග්‍රේඩ් අංශ 45 50ට විතර උෂ්ණත්වය නැග්ගහම මමත් අත්විඳලා තියෙනවා මේ දැන් ඔය ජර්මනියේම සමහරවිට උදේ පාන්දරට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 30ට වගේ බහිනවා. ඒ කාලේට අපි වෙනම වින්ටර් බූට්ස් දාන්න ඕනේ, කබායවල් දාන්න. මේ මගේ අත්දැකීම මම කියන්නේ. ඉතින් එහෙම නැතුව යන්න බෑ පාරක. හරි. අනිත් එක වාහනයක් පාරේ නවත්තලා ගියොත් එimhe හිම වැටිලා. කාර් එක පේන්නේ නැහැ උදේට. හොදලා ඔක්කොම ගන්න ඕනේ මේ පාරවල අයිස් හිම ඉවත් කරන් දාන මිනිස්සුන්ට මේ ජවන්න පඩි ඉවන්න එපා. ලංකාවට එහෙම වුණා නම් ලංකාව බංකොලොත් වෙන හැම පාරක්ම සුද්ධ කරන උදේට. නැතුව යන්න බෑ වාහන. හරි. ඒ වගේ ওই රටවල් කොච්චර යුරෝපීය රටවල් කොච්චර හොඳයි කිව්වත් වින්ටර් ආවට පස්සේ කතා කරලා වැඩක් නැහැ. හරි. ඒතර අපි යම් පිනක් කරලා තියෙනවා. මොකද අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. එතකොට හැමදාම අපි සබාදහමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දැන් මම ඇත්තටම මේ අඹ ගහයට හැමදාම මට බෝ ගන්න අඹ ගහයට තමයි මේ දේශනා කරන්නේ. එතකොට මම හැම වෙලාවෙම සබාදහමත් එක්ක ජීවත් වෙන්නේ. හරි. සබාදහමට අනුගත වෙන්න ඕනේ. අපි සබාදහමට විරුද්ධ වෙන්න බෑ කවදාවත්. ඔය සුළුකුණාට වෙනවා. සුනාමි එනවා. හරි. ගිනි කඳු පුපුරනවා. හරි. ඒ වගේ හැම දෙයක්ම වෙනවා. ඒක ගම්මතුරු වෙනවා. අපි ඒව තේරුම් ගන්න ඕනේ. හරි. ඒතකොට අපි මේක බලාපොරොත්තු වෙන සබාදහමත් එක්ක ජීවත් වෙන්න. කවදාවත් අවුවට වැස්සට බනින්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා, වැළඳ ගන්නත් එපා. ත්‍රිවංශ සරණයි.